Hi guys, welcome back to our YouTube channel. I'm Sudari. And I am Lakshan. අද අපි යන්නේ රාමෙන් චැලෙන්ජ් එක කරන්න. මීට කලින් රාමෙන් කාලා තියෙනවා. රාමෙන් කාලා තියෙනවා. 10 පාරක් විතර කාලා තියෙනවා. දැන් මට නම් සෑයි. හවසරගෙන. සරයි මේ පාර අපි කන්නේ මෙන්න මේක. මොකද්ද මේ too spicy එක. අද චැලෙන්ජ් එක තමයි මෙයාගේ 5000ක් තියෙනවා. මගේ 5000ක් තියෙනවා. හරිද? මොකක්ද කරන්නේ මම පෙරදුනොත් හරි ඔයා පෙරදුනොත් මොකක්ද කරන්නේ? පෙරදෙන කෙනා අනිත් කෙනාට අරන් දෙන්න ඕනේ මේක ඉවර වෙනකම්ම හඳු අවුරුද්ද. මේ 5000ක අඳුන් අරන් දෙන්න ඕනේ. එයා ගානේ. ඉතින් ඒකත් මෙතන තියලා අපි විනාඩි 10ක් ඇතුළත මේක කාලේ ඉවර කරන්න ඕනේ. අපි ඒක කන්න කාලා බොන්න හදාගත්ත මේ කැපචිනෝ එක. ඊට අයිස් වැඩි වෙලා පුංචිට මේ වතුර දාලා කලවම් කරාම හරියයි. ඊට පස්සේ අපි ගාව තියෙනවා ස්ට්‍රෝබෙරි ඇපල් ගත්තා. මේ ඊට පස්සේ පොදේ මේ චොක්ලට් ගත්තා. දොඩම් ගත්තා. මම ස්ටොප් වොච් එකෙන් ටයිම් එක තියෙනවා. එතකොට විනාඩි 10ක් ඇතුළත කාලා ඉවර කරන්න ඕනේ. පොඩ්ඩක් අපි ස්ටොප් වොච් එකෙන් ටයිම් එක තියෙනවා. ඒ අතරතුර සැර වැඩි වෙලා මේ කා ගන්න බැරි වුණා. එයා එතනින්ම අවුට් වෙනවා. වතුර බොන්න බෑ විනාඩි 10ක් ඇතුළත අනිවාර්යෙන් කාලි ඉවර කරන්න ඕනේ. හරි මම දැන් ඉවර කරන්න නෙවෙයි වැඩිපුරම කන කෙනා ඉවර කරන්න බැරි වුණොත් වැඩිපුරම කන කෙනා. නෑ ඉවර කරන්න ඕනේ. හරි ඉවර කරන්න බැරි වුණොත් බෑ එහෙම නෑ ඒක ඔට්ටුව නෑ. නෑ දන්න මම එක පෙරදෙනවා කියලා. හරිද? මේ ඔව් මෙයාට සාමාන්‍ය ඉස්සර ගන්න බෑ. මට නම් කන්න පුළුවන් මගේ දිවට සැරේ. දැන්ට මේකේ සුගඳයිල සැර. මගේ දිවට මේ දිව මැරිලා තියෙන. දිවේ සැර දැනෙන්නේ නැහැ. හරි බලමු කට විතරක් කියන්නේ. නෑ උගුරටයි මොලේටයි දැනෙනවා. දිවට දැනෙන්නේ නැති වුණාට හොඳට සැර ගෑවම මොලේ කිනි ගන්න ඔළුව මම මේ ටයිම් එක දැන් ස්ටාර්ට් කරනවා. ඔව් ඔන් කරා. හරි. කයි දෙකයි ඔන් කරලා දෙන්න. මම ටයිම් එක ස්ටාර්ට් කරනවා දැන්. විනාඩි 10ක් ඇතුළත කන කෙනා තමයි. ඔක්කොම ගන්නනේ. නැත්තම් ඔට්ටුව. හරි එහෙනම් අපි කමු. ඒ කන අතරතුර කතා කරන්න ඕනේ. හරිද? ඔයා මොනවයි කියන්න ඕනේ මේ ඔයාලට මතක් වෙන දේවල්. එහෙම. ඔය කියන්නේ මෙයාලා බොන්න ඕනේ. නෑ බොන්න බෑ. එහෙම බෑ. ඒ මට දුකයි මේක වතුර මේ වයිස් මෙහෙමයි. විනාඩි පොඩ්ඩක් විතර සරයි. පොඩ්ඩක් නෙවෙයි පොඩ්ඩක් සරයි. මේක දන්න නැතිනේ කාපු අය ගොඩක් අය කාලා ඉතින් මං හිතන්නේ දැන්. මාර්ම තරයි මේක. too spicy. ඒක ටික වෙලාවක් යනකොට තොල තමා දැවිල්ල ගන්න. අනේ බොන්න බැරිද? බෑ. ඇත්තම කියන්නේ. ඇත්ත විනාඩි 10ක් හරි මම මැරුණොත් මම තාම තප්පර 58යි. මම සාමාන්‍යයෙන් අපි දෙන සමාදාර රාමෙන් එකක් මේ හදාගෙන බඩගිනිනවල කනවා. ඒක අයියෙක් බඩ පුරනවා. මේ දෙකක් කන් පුරාම ඉදන්න. විනාඩි 10ට වැඩිපුරම කන්නවා. අනේ බෑ මම නවත්තනවා. බෑ. මං ගන්න. තොල දානවා. තොල විදානක් දැන්න. ඒක දාන්න පුළුවන්. ඒක ඕනේ. අවුලක් නැද්ද මේකට? තොල විතර යම් මේක අපට උල දාන්න දියෝ ගිහ දාන්න බෑ. නෑ විනාඩි 5ට මන්නවල මේක. හරි කන්නේ. පෙරදුනොත් හරි. මෙහෙම මම shopping කරා. අහන්නකෝ. ඔයාලා මට දැක්ක මේ කන්න පළවෙනි ට්‍රෙන්ඩ් එක ආපු කාලේ පළවෙනි ඇඩ් එක කොහෙද කියලා. කන්නද? මෙහෙම අතන කිඹුලවල ස්ට්‍රීට් ෆුඩ් එක නේ. එදා මම උඩින් දාන්නම් මෙතනින් කඳුළු බේරෙනවා. උඬනවා. කදාත් කාරි බෑනේ.
පැකට් එකක් හොයලා හිටියා හම්බුනේ නැහැ නේ. නෑ ඒ දවස්වල සාමාන්‍ය මේක ආපු කාලේ මට මතක විදිහට 1850යි 1500යි ඔය වගේ අතර ගණනක් තමයි පැකට් එක. දැන් නම් අඩුයි ගොඩක් මම හිතන්නේ දැන් 18 අඩුයි. දැන් 350ක් තියෙනවා. මම හිතන්නේ වෙනස් ඒක ඒවා හැබැයි. 350 තියෙන අර මේ ගේනේ. ආ ප්‍රීමයි ගේනේ. ඒව නෙමෙයි මේක මේ. මේ ඔබ දිය දෙන්නේ නැහැ. කෝ තාම දුම් දාන්න ගත්තේ නැහැ නේ ගේ. නහයෙන් කටින් දුම් දානවා කියනවා ඒ ගානට ඇවිල්ලාද. සමහර අය මේක හදලා ඉවරලා කලවම් කරගන්නවා. එහෙම ග්‍රාම රහ නැහැ. අනිත් එක තමයි මේ සැර අල්ලන්නේ නැහැ හරියටම. මේකට ඔය කතා කරන හදේ මම කරනවා. විනාඩි 3ක් ගිහිල්ලා මට පොඩි කේස් එකක් තියෙනවා මේ මම සාමාන්‍යයෙන් බත් ගන්න ගියත් වතුර බීබී තමයි ගන්න ඕනේ. දැන් මෙතන සැර වැඩි වුණාම මට ඉක්ක එනවා. දැන් මේක කාලි වෙලා ඉක්කවත් අරගෙන ගාලු යන්න එනවා මට. අනේ පායේ ඇයි? ඉනාගසන් ඉනාගස්සන් මේක දැන් කන්න. හරි බෑ. මම කා. මම නවත්තනවා. මම බඩ කිව්ලා. මගේ අන්න දැන්. දැන් ඔන්න එනවා නහයට අවිලා දින කියන්නේ දිවට දැනෙන්නේ නැහැ උගුරයි. නහෙන් තමයි මුලින් දැනගන්නේ පොඩ්ඩක් නහෙන් හොටුව කියලා මේ වෙනවා. අර මේ නෙවෙයි හොටුවේ. ඊට පස්සේ ඉතින් මේ තොල වටේ දවිලයි. ආ කියවනම්. ටිකලාගෙන් දැන් එනවා නිකන් අර ඔළුව නිකන් අර වයිබ්‍රේට් වෙනවා වගේ මේ ටික. කී ගාගෙන එන්නේ. දිවට දැනෙන්නේ නැති නෝදයි නේ. මගදී ඔය අකින් දානවා. ඉතින් අම්බිරිස්සම තිබ්බනම් මම උගුර ඉන්න බෑ. ලාවිය විනාඩි 5යි. 4:50 නේ. කනවා ඉවරයක් නැහැ නේ මේ. කාගෙන යන්න ඕන. සර බලන්න නැතු. නෑ පණ්ඩාය දෙක මම මෙන්න මෙතනින් තියෙනවා. ගත්තොත් උලකට යනවා. ඔන්න. තිබෙයි. හරි. ඇතියයි. නෑ කන්න. හොටුත් තමයි. අය වාරේ ඔක්කොම දෙනවා. මේ වැඩි පුදුම කාලා දෙන්නේ මමනේ. ඔයාලට ඕන දැන් නවත්තන්න පුළුවන් පරාජය වාරේ. හැබැයි 10000 මං ගන්න. ඉස්සෙල්ලාක කොමඩ වැඩිපුර දැම්ම හොරෙනුත්. මම දැම්මේ. ඔයාලනේ අදී. දැන් බෑ. මොකද කියන්නේ ඕක මගේ. මම මේ මුලින්ම මේ කාර්ය කරන්නේ මට මේක බොන්න මම මේ ආසම බීම. අයිස් කට දීලා. නෑ. අයිස් කන්න බෑ. මට දෙනවා විනාඩි තව වෙලාව 6:35යි 36යි 37යි තව විනාඩි 3යි තියෙන්නේ. ඉතින් කා ගන්න බැරි ඒක. අපි විනාඩි 15ක් කරමුද? බෑ. ඔත් තරම් තමයි තමයි කියනක. නෑ මම බැරි වුණා නෑ. නෑ ටයිම් එක. නෑ. කන්න. මාර්ගි. කොටුව උච්චන්නේ මම පීඩද? ඉඳ ගන්නවා මගේකට. මගේ දැන් අමාරු. මම මේක පළවෙනි දවසේ කාපු තරම් සැර නෑ හැබැයි.
ඉදානම් කෑම කළු පාට එකක් දුවදනේ. කළු පාට එක දරන්නේ මේක තමයි සර. මට වොයිස් ස්පයිසි ඉඳනේ. අර කාලම සරචුට අඩුයි. පළවෙනි දවසම ඉවස ගන්න බැරි වුණා. විනාඩි 7යි 45යි. මම හොරෙන් කන්න මෙතන තියෙන චොකලට්. අම්මේ. මම දන්නවා මම පරදිනවා කියලා. හරිද? දැන් මම කාලේ ඉවරයි. මම දන්නවා මම පරදිනවා කියලා. හැබැයි යාමට දුන් අරන් දෙන්න ඕනේ. නෑ නෑ. මම කාලේ ඉවරයි. ආද මේ යාමට වැඩිපුර දාන්න ටෙන්ෂන්. මේ විනාඩි දෙකක් තව ඉන්නත් ඕනේ. අයියේ. වතුර බොන්න නදුව. ඒක තමයි චැලෙන්ජ් එක. හරිද? කාලේ ඉන්නාට පස්සේ තමයි මේක විනාඩි 10කට ආගන්න බෑ. පුළුවන්. I can't. අටයි විනාඩි කමාරක්. ඕනේ ගෑස්ට්‍රයිටිස් තියෙනවා. මම දන්නවා අද මට. මම හිතන්නේ මම මේක අතහැරලා බලු වැඩ කරන්න එපා අයියේ. ඔයා මට චුට්ටක් දාලා. චුට්ටක් නෙමෙයි. අපමණ කඩක් ගන්න. කනවා යොසගෙන ඉන්න පුළුවන්. ඉතුරු විනාඩි 10 ඉන්න තමයි බැරි. විනාඩි 2යි. ආව් දෙක. ඉහළයි. අන්තිම කටක්. නෑ නෑ. හරි එකක් කම. මේක කන්න. නෑ නෑ. හලවයි. හරි. අන්න මම දෙනවා. මේක නෑ බෑ ඒක හදාගෙන. මේකක් යාව. ඔය විනාඩි දෙක දැන් හරි 9:47යි මෙයා විනාඩි 10න් ඉවර කරා. මේ ඔයා මේ විනාඩි දෙක ඉවසුවා. ඔයාට මේක තනියම දෙනවා. ටික් වගේ. සිකුයි. මොකද තනියෙන් දෙන්නේ? ඒක. හරි 10යි. දැන් අර මේවා නිකන් අර කිහින් ගන්න. මේවා නිකන් අර ඔක්කොම වයිබ්‍රේට් වෙනවා. මාත් විනාඩි 10ක ඉන්නවද? ඔව්. බෑ බෑ. මම පෙරදින්න කොහොම මම අතර කොහොමද? 10යි. 9යි කීයටද හරි ඉවරයි? ඔයා දිනව. ඔයා දිනකම හරි වයින්. 9යි කීයටද ඉවරයි? 10යි. නෑ. හම්බේ. දැන් තමයි ඉන්න බැරි. මම නිකන් කීන් ගන්න. අම්මා. අම්මා. මේ අයිස්තර දාන්න අපේ අයිස්තර දියවලා. අම්මේ. අන්තිමට මෙයා හොඳට වතුර බොනවා. මෙයා හොඳට බොනවා. මම දැන් ඉන්නනේ මට දැන් ඉන්න බෑ. කනකන් ඉන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි දෙක තමයි. අම්මා. මේ බන්නේ කොප්පේ. ඕ මේ ආයේ කෝප්පේ. මේ කෝප්පේ කියන්නේ මේ මොකද්ද? මේ එක කීයද? තඩි උ මොකද මොකද තියෙනවා. ඒකේ කෝප්පේ. හරි වර්ධයින් මේක හරි. හරිද? අම්මා. අතර. මේ කරායි 49 යන වෙලාව මෙයා 9:48ට ඉවර කරා. මේ ඒකට දැන් මාරු කතරට දිය පොදක් කිසින්නේ. මේක බනවාම මේක තමයි මම ආස මේක මෙයාට මේ පෙරදුනින්ද වතුර විතරයි බොන්න පුළුවන්. අනිත් ඔක්කොම වගේ. මොටුත් වෙන. දැන් නිකන් අර මේ තියන්නේ දැන් පන්දා තියන්න. බීලා වගේ. හරි ඒක දෙන්න පොඩ්ඩක් මේරලා ගන්න වෙයි.
මොනවා සුපිරි මේක මෙයා තමයි ඇති මෙයා සුපිරිට මාදන මේක ගැන කැපචිනෝ මොනවාද ලෝකල් කැප්චිනෝ කැපචිනෝ පවුලෙන් යාටත් බොන්න දෙනවා මේක නැත්තන් තමර බඩ අමාරු ඇති ආයිද අයිස් කැරටික තිය වෙලා එන්න කොට පලවන් කරන ගන්න නැත වතුර වැඩි ඒක ගුණක් අයි පාපුයි නැත්ති දම්මක් ජරකෝනද කනකං අවුලක් නෑ කාල ඉන්න විනාටි දෙක තමා අර මොන්න කතා කරගන්න බෑ බීල හොඳට වැතුනට පස්ස අරනියන් දුම් දාගෙනන්නේ බොන්නෙත් නෑ වැඩිය බොන්න ඇටික පුුණ චොක්කට කැල්ල කාලෙන්න චොක්කට නෙමේ බෑ නානේ මොනවද දොඩන් කෑවොත්තේෙන සැර වැඩිය මට කතා කරගන්න බෑ කනවා ස්ටෝපරිය අප මේකන එක කට කර කන්න පුළුවන් වරම කන්න බෑන හැබැයි දන්න සැර කිය තියෙනවා මට දැන්සේ මගේ මේ ඔට්ටු ටික දනවා ලර ගොඩස්සර කණ්ඩ වෙන කන්න පාලමයි මොකද ඒක සැර දරාගන්න වේට දරාගන්න බෑ අවමානය ජරගන්නන අවුලන්න මට සමහරු ඉන්නාන ඔය සාමාන්‍යෙන් කනාන නෑ මම කියන්න දැ සමාරු ඉන්නාන ඔය කිරට මානයි ඒගොල්ලන්ට කන්න නෙව කවදාවත් කන්න එපා මේ පැලවරොත් පැලවේද මේ අප ලැබ ඇට ගෙඩිය පිටින් පලකරමු සොකල අප පොට්ටු වෙනවා මේ කන්න පැටි කනන්න පවද පවුට සැර වැඩිෙනවා මංකා වාන් සැරි ගියාද තරමද මේක වැන්ටත් සර අඩුමාර පද මේ කම්බෝ ගෙඩි දෙගත්තින දැම එකක් විතර කාලිකර වාතම කන්න මේටවා සමාන් දැන් ඉතින් අපරාධන ගන්න බෝ පාන චොකලට් කෑල උත් කාලා ආමට වැඩිපුර ගන්නද කොහෙදගේ ඔරේ මානාර ගිය වඩිපුර දැම්මත් විනාඩිදායට මන්නබ එනම කාලිවරවා මෙච්චරක් වැඩිපුර දාලා මේ කටවල්ද කාලා කට වැඩී කරන ඇත්තුව නැක්ක ඉක්මට පාපුච්චනාට කෝමරි අන්දර මස් දැම ඔක්කම ස්ලොපේ ඔවුද වෙලාගේ ඉක්මට දැමවාල් ඕනද ඕ පංග අදිනම් අපලට කරක අපේ පුංසි එයා අපල් ගහක් හැදවා සරි ආමන් පලෙකුත්තල තිබ්බයාගේ මේ මගේ ෆොටෝ එක පෝස්ට ඇතිය දන්න ඒටගේ ආමන් පලේ ආපයක මේ අපල් පල කරක පර අපලු තව ගෙඩියන් කලින් ඒක මැරුණමට මතකදේර කවදාවත් චොක්ලට් කාලා මේ කන්නෙපා මිලෝරහන්න ඒක නොලෝ ගත කියන්න හරි අපිනම් යන්ද අමා බැහ කමු
මේකේ දැන් අපි කරනවා කියලා චැලෙන්ජ් එක තමයි දෙනම් 5000 දැම්මනේ දෙවෙනි කෙනාට 5000 හරියටම සෝපෝ කියලා පෙන්නනවා තව ගෙවන්න හොඳ 5001ක්ම බ්ලර් වෙලා මාරු නෑ ඒක ෆෝකස් එක ටික වෙලා හරි 5001ක් වුණත් එහෙම මේ ඔය ගෙවන්නනේ රුපියලනේ ඔව් රුපියල ඒවා රුපියල ඒවා නෑ 5000 ඒවා නම් ඇති කැටි හරිද මොකද මම සාමාන්‍යයෙන් පර්ස් එකේ මාරු ගාදේ තියාගන්න කැමති නෑ පර්ස් එක පිම්බෙනවා පිම්බෙනවනේ වාහන බැරි තරම් පිම්බෙනවනේ ඔව් කාසිකල් කාසිකල් එහෙනම් චැලෙන්ජ් එකේ මොනවද කරන්න කියලා චැලෙන්ජ් එකේ දැන් දින්න එකනට අරන් දෙන්න මොනවද කියලා මේ වීඩියෝ එකෙන්ම ඊළඟ වීඩියෝ එකේ ඉන්න වීඩියෝ එක ඊළඟ දාමු ඊළඟ වීඩියෝ එකෙන් දාන්න නැත්නම් ටික වැඩි වෙනවනේ අද රේනන් ගිහින් යනවා බයි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපිව බයි